මොලේ තියෙන නිසා අපිට පේන්න සලකුණක් ඉතුරු කරලා ගිහිල්ලා වගේ. මට නම් හිතෙන්නම එහෙමයි. පොඩ්ඩක් ඉඳහන් මම ළඟට ගිහිල්ලා මොකද්ද කියලා හරියටම බලන්න. බලාගෙන චාමා. උඹ ළඟට ගියාට කමන්නේ. මන්ට ලේන්සු අරගෙන මෙහාට වරින් හරිද? ඒක ගහේ අත්තේ හොඳටම පැටලිලා නේද? ඉක්මනට ඕක අරන් මෙහෙට වරින්. මොකද්ද කියලා බලන්න. මොකක් හරි අපේ මල්ලි මේකේ ලියලා තියෙනවා බං. Pennywise clown මාව පැහැරගත්තා. මාව කානුවේ හිර කරගෙන ඉන්නේ. ඉක්මනට මාව බේරගන්න. Pennywise clown? ඇයි පෙන්ජා උඹ අහලා නැද්ද Pennywise clown ගැන? නෑනේ. ඒ කවුද? යකෝ අවුරුදු ගානකට සැරයක් මතුවෙලා ළමයි පිළිගන්න විකටෙක්. Pennywise clown කියන්නේ මොකක්? අපේ මල්ලි කොහමද බම් මේක ලියලා තියෙන්නේ? මට පේන්නේ මූ මේක කොහම හරි ලියලා ලේන්සුවේ ගැට ගහන අත්තක එල්ලලා වගේ. හරි දැන් අපි කොහමද බෙන්ජගේ මල්ලිය බේරගන්නේ කියහන්කෝ. හරි උඹලා වරෙල්ල මාත් එක්ක ගමනක් යන්න දැන්. කොහෙද යන්නේ මේ හදිස්සියේ? ඇයි දැන් අපි තව ටිකක් මෙතන හොයලා බලන්නේ නැද්ද? නෑ ඉස්සෙල්ලා මේ ගමන ගිහිල්ලෙමුකෝ. ඉක්මනට එන්න මාත් එක්ක. තව අපිට එච්චර වෙලා ඉතුරු වෙලා නෑ. මං දන්නවා මොකද්ද කරන්න ඕනි කොහෙටද යන්න ඕනි කියලා. ඉක්මනට යමන් අරුත් එක්ක බලාගෙන ඉන්න වෙලාවක් නෑ කිව්ව නේද? මට මතක ඒක මේ හරිය තිබ්බා වගේ. දැන් උඹ අපි වාත්තර වැඩ කන්දක් කර ඉද්දී මොකටද පුස්තකාලයට එක්කන් ආවේ? ඉස්සල්ලා ඒක කියලා ඉඳහන්කෝ. පොඩ්ඩක් ඉඳහන් කට වහගෙන මං ආවේ මොකටද කියලා තව ටිකකින් පෙන්නන්නම්. හරි මට ඕන දේ හම්බ වුණා. යකෝ බෙන්ජගේ මල්ලිව හොයන එකක් පැත්තක දාලා උඹ මේ හදිස්සිය අපේ ලයිබ්‍රරි එකට එක්කන් ආවේ මේ තඩි පොතක් කියවන්නද? ඒකද උඹේ රාජකාරිය? කට වහගෙන ඉඳපන්කෝ සිරමලා. බලහන් ඉස්සල්ලා මේ පොතේ නම දිහා. Pennywise නම් විකටයාගේ අద్භූත කතාව. හරිනේ දැන් උඹට තේරුණානේ ඇයි මං දුවගෙන පුස්තකාලයට ආවේ කියලා. චාමා උඹ කොහොමද දන්නේ Pennywise clown ගැන ලයිබ්‍රරි එකේ පොතක් තියෙනවා කියලා? මම අම්මත් එක්ක සතියකට සැරයක් හැමදාම එනවා ලයිබ්‍රරි එකට පොතක් අරගෙන යන්න. මට මතකයි Pennywise clown ගැන පොතක් මේ රාක්කේ මෙතන තිබ්බා. ඔයාලා දෙන්න වරෙන්කෝ මෙහාට අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මම මේකේ භාගයයි කියවලා තියෙන්නේ. අන්තිම හරියන කියවලා නැහැ. Pennywise නම් බිහිසුණු විකටයාගේ පුරාවෘත්තය. මේකේ තියෙන හැටියට Pennywise මතුවෙන්නේ අවුරුදු 10කට සැරයක්ලු. එහෙම මතුවෙලා ළමයි ගොඩාක් පිරිසක් අරගෙනම Pennywise අතුරුදහන් වෙලා යනවා. හැම පාරම අවුරුදු 10කට සැරයක් මේ සිදුවීම එක දිගට සිද්ධ වෙලා තියෙනවා. 1989 ඉඳන්ම. මොකක්? අවුරුදු 10කට සැරයක් ළමයි එක දිගට අතුරුදහන් වෙනවා? ඒ කියන්නේ Pennywise කියන්නේ ළමයි බිලිගන්න විකටේ. එහෙම නේද? මේ පොතේ තියෙන හැටියට තාම කාටවත් බැරි වෙලා තියෙනවා Pennywise අල්ලගන්න. ඉතා අඳුරු ජලය සහිත කාණු පද්ධතිවල Pennywise වැඩිපුර රැඳී සිටීමට කැමති. එහෙනම් අනිවාර්යෙන්ම මල්ලි වරන් යන්න නැත්තේ කාණුවකට. මගේ මල්ලි තාම ජීවත් වෙනවා. අනිවාර්යෙන්ම මං ඒක දන්නවා. මට කොහොම හරි මගේ මල්ලිව බේර ගන්න ඕනි. උඹලා දෙන්න එකට මට උදව් කරනවා නේද? ඕ බෙන්ජා අනිවාර්යෙන්ම අපි උදව් කරනවා. මේ පොතේ තියෙන හැටියට මේ කාණු පද්ධති ටික ඔක්කොම ගිහිල්ලා එක පරණ ගේකට සම්බන්ධ වෙනවා. ඒක තමයි Pennywiseගේ වාසස්ථානය. ඒ පරණ ගෙදර තියෙන පාළු ළිඳකට තමයි මේ කාණු ටික ගිහිල්ලා එකට සම්බන්ධ වෙන්නේ. අපිට සිද්ධ වෙනවා මේ පාළු ගේ හොයාගන්න. එහෙනම් අපි දැම්මම පිටත් වෙමුද? පොලිසිය මේකට මැදිහත් වෙන්න කලින් අපිට ක්‍රියාත්මක වෙන්න වෙනවා අනිවාර්යෙන්ම. නැත්තම් මගේ මල්ලිගේ ජීවිතේ තවත් අනතුරට වැටෙනවා. අපි ඕන දෙයකට ඉන්නවා මචං. අපි යන් දැම්මම මල්ලිව හොයන්න. ඇයි ඔයා මාව බැලුන් එකක් දෙනවා කියලා රවට්ටලා මේ කැලේට එක්කන් ආවේ? කවුද ඔයාලට එහෙම කරන්න කිව්වේ? Pennywise clown තමයි මට එහෙම කරන්න කිව්වේ. මට සමා වෙන්න. මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. Pennywise clown? ඒ කවුද? මාත් මගේ අයියලත් එක්ක ගියේ සර්කස් එකක් බලන්න ආවා. ඊට පස්සේ තමයි Pennywise clown මාව රවට්ටගෙන මේ උමම් මාර්ගයට එක්කන් ආවේ. ඇයි Pennywise clown මේ වගේ කැලෑවක උමම් මාර්ගයක් ඇතුලේ ජීවත් වෙන්නේ? ඔයාට තව ටිකකින් බලා ගන්න පුළුවන් ඇත්තටම කවුද Pennywise කියන්නේ කියලා. අනේ මට ගෙදර යන්න ඕනි. මට මගේ අම්මයි තාත්තයි ගාවට යන්න ඕනි. මට හොඳටම බයයි. මේ මං කියන්නද ඔයාට වැඩක්? අපි මෙතනින් පැනලා යන්න මොකක් හරි ප්ලෑන් එකක් ගහන්නම වෙනවා. මගේ අයියලට හම්බ වෙයි කියලා මම පණිවිඩයක් තියලා ආවේ. ඉතින් එයාලා එක හොයාගෙන අපිව බේරගන්න එයිද? මං දන්නේ එයාලා ඇත්තටම අපිව බේරගන්න එයිද කියලා. මට ඒක විශ්වාස කරන්න අමාරුයි. එයාලා එනකම් බලන් ඉන්න නැතුව අපි දෙන්න මෙතනින් පැන ගන්න විදිහක් බලමු. එන්නකො මගේ පිටිපස්සේ. උඹලා දෙන්නට මට තව දෙයක් කියන්න තියෙනවා. ඒ මොකක්ද? අපි බය වුණොත් Pennywise clown එක ප්‍රයෝජනෙට ගන්නවා. අපේ බය තමයි එයාගේ ශක්තිය වෙන්නේ. ඒක නිසා අපි බය වෙන්න හොඳ නෑ. එහෙම කිව්වට ඉතින් මට බයයිනේ. සාම කියන කතාව හරි. ඒ කියන්නේ අපි පුංචි කාලේ බයින් හිටපු ඕනම දෙයක් විදිහට අර Pennywise වෙසලා ගන්න පුළුවන්. අපේ බය වැඩි වෙන්න Pennywiseගේ ශක්තිය වැඩි වෙනවා.
උඹ ඉතින් මේ ගෙදරට ආපු ගමන්ම ඕවා කියලා බය කරන්න එපා. ඔක්කොටම කලින් පපුවේ අමාරු හැදිලා මැරෙන්නේ. හරි බං. අපි දැන් ආවැඩ ඉවරයක් කළේමු. නැත්තම් තව වෙලාව යන එක විතරයි වෙන්නේ. මෙතන කතා කර කර ඉන්න එකෙන්. ඔව් අපි දැන් ගිහිල්ලා ඒ කාණු පද්ධතියට සම්බන්ධ වෙන ලිඳ හොයාගනිමු මුලින්ම. මෙතන තමයි මම ඔයාලට කිව්ව පාර තියෙන්නේ. හරි. දැන් පෙනිවයිස් ටවුන් පේන්නේ නැති එකේ අපිට පුළුවන් මෙතනින් පැන ගන්න. ඔයාලට විශ්වාසද පෙනිවයිස් ආපහු එන එකක් නැති වෙයි කියලා? අපි වුණොත් අපිට මොනවා වෙයිද? අපිට හිතේ ඉන්න වෙලාවක් නෑ. මම කරන්න වෙනවා. ළමයි, ඔයාලා කොහේ හරි යන්න වගේ ලෑස්තිය නේද? දෙයියනේ, පෙනිවයිස් ටවුන් නේද? දැන් අපිට මොනව කරයිද? මම ඔයාලා ටිකක් හොඳට සැලකුවා නිසාද ඔයාලා මෙතනින් පැනලා යන්න හැදුවේ? අනේ පෙනිවයිස් ටවුන් අපිට මොකුත් කරන්න එපා. නතර කරන්න ඕක. මේ අලුත් කට්ටියකුත් ඇවිල්ලා තියෙන්නේ උඹගේ අතවලට. ඇවිල්ලා තියෙන්නේ අපේ අයියා. අපිව බේරගන්න නේද ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපිට ගෙදර යන්න පුළුවන්. පෙනිවයිස් ටවුන් මගේ මල්ලිට වහම යන්න දෙනවා. ඔයාලා හිතනවද ඔයාලගේ මල්ලිට මල් ඒසියෙන් එහෙම යන්න දෙයි කියලා? මෙච්චර අමාරුවෙන් ළමෙක්ව අල්ලගත්තට පස්සේ මම කවදාවත් එහෙම නිදහස් කළා නෑ. අනේ බෙන්ජා මෙතන ලොකු සම්පෙක් ඉන්නවා. බෙන්ජා අනේ මම බේරගනි. අනේ බෙන්ජා මොකද මේ චාමට වෙලා තියෙන්නේ? මේ ඔක්කොම අර පෙනිවයිස් කියන විකටයාගේ මායාවයි. මේ එකක්වත් ඇත්ත නෙමෙයි. චාමා උඹ හොඳ සිහියට වරින්. බෑ මෙතන ඇත්තටම සර්පෙක් ඉන්නවා. අනේ මම බේරගන්න. ඒක හරියන්නේ නෑ බෙන්ජා. ඉක්මනට මොකක් හරි කරන්න වෙනවා. නැත්තම් අපි ඔක්කොම අර විකටයාගේ ග්‍රහණයට නතු වෙනවා. ඔයාගේ මල්ලිවයි අනිත් ළමයවයි මට අරන් යන්න දුන්නොත් මම මේ ඔයාගේ යාළුවට වෙලා තියෙන මායාව නතර කරලා දෙන්න. ඒක නම් කොහොමදවත් කරන්න දෙන්න බෑ. මට මගේ මල්ලිවත් ඕනේ යාළුවවත් ඕනේ. එහෙනම් ඉතින් කට්ටියම මාත් එක්ක යන්න ලෑස්ති වෙන්න. හරිද? මම තමසෙට පොඩ්ඩක්වත් බය නෑ පෙනිවයිස් ක්ලවුන්. ටක් නෙමෙයි පෙනිවයිස් කියන්නේ. පෙනිවයිස් කියන්නේ මනසේ ඇඳෙන මායාවක් විතරයි. ඒයි ඔහොම කියන එක නතර කරගන්නවා ළමයා. ඇත්තක් නෙමෙයි පෙනිවයිස් කියන්නේ. පෙනිවයිස් කියන්නේ මායාවක්. අනේ මම විනාශ වෙනවා. අනේ මට පුළුවන් ඉක්මනට තමසේ පරාජය කරන්න. තමසේ ඇත්තක් නොවන නිසා. අනේ මගේ ශරීරය ටික පුංචි වෙනවා. දෙයියනේ. බෙන්ජා උඹ ඔහොම ටිකටම කියපන්. අන්න පෙනිවයිස් විනාශ වෙලා යනවා ටිකෙන් ටික. පෙනිවයිස් කියන්නේ නරක විකටය විනාශ වෙලා යන්න ඕනි. අනේ මම විනාශ වෙලා යනවා. බෙන්ජා පෙනිවයිස් විනාශ වුණාද? පෙනිවයිස් ඇත්තටම විනාශ වුණාද? නැත්නම් පෙනිවයිස් මෙතනින් පැනලා ගියාද? ඒක නම් හරියටම කියන්න අමාරුයි. මට තියෙන හොඳ අදහසක්. අපි ඒක ක්‍රියාත්මක කරමුද? ඒ මොකක්ද ඔයාගේ අයිඩියා එක කියන්න බලන්න අයියේ. මේකයි මගේ අයිඩියා එක. පෙනිවයිස් බැරි වෙලාවත් අවුරුදු 10කට පස්සේ ආයි මතු වුණොත් අපි කට්ටියව විනාශ කරන්න ඕනි. ඒකට අපි ලේවලින් ලියලා අස්සම් කරන්න ඕනි. පෙනිවයිස් ආපහු මතු වුණොත් අපි කට්ටිය එකතු වෙලා එයාව විනාශ කරනවා කියලා පොරොන්දු වෙලා. ඒක නම් හොඳ අදහස. මම නම් උඩින්ම කැමතියි මේ වැඩේට. ඔව් අපි එහෙනම් ලේවලින් අස්සම් කරලා පොරොන්දු වෙමු. පෙනිවයිස් ආපහු මතු වුණොත් අපි එයාව විනාශ කරනවා කියලා. මාත් කැමතියි. ඔව් අපි එහෙම කරමු. හැමෝම එන්න ළඟට එහෙනම්. හරි. මෙතෙන් පටන් අපි පොරොන්දු වෙනවා පෙනිවයිස් නැවත මතු වුණොත් අපි එකතු වෙලා ඔහුව විනාශ කරන්න බවට. මමත් ලේවලින් ලියා ඒක පොරොන්දු වෙනවා. පෙනිවයිස් නැවත මතු වුණොත් විනාශ කරන්න මමත් ලේවලින් ලියා පොරොන්දු වෙනවා. පෙනිවයිස් නැවත මතු වෙලා ළමයින්ට කරදර කරොත් ඔහුව විනාශ කරන්න මමත් ලේවලින් ලියා පොරොන්දු වෙමි. මමත් ලේවලින් ලියා පොරොන්දු වෙන්නේ පෙනිවයිස් නැවත මතු වුණොත් ඔහුව විනාශ කරන්නටයි. හරි එහෙනම් හැමෝටම මතකයිනේ අපේ පොරොන්දුව කවදාවත් කඩ කරන්න බෑ. අපි ලේවලින් ලියලා පොරොන්දු වෙලා තියෙන්නේ පෙනිවයිස් නැවත මතු වුණොත් අනිවාර්යෙන්ම අපි ආ විනාශ කරන්නම ඕනේ. අම්මේ කවුද බලන්න ඇවිල්ලා ඉන්නේ? ආනේ මගේ පොඩි පුතා. අනේ ඔයාට මොකද්ද පුතේ උනේ? අම්මේ ඒක දැන් මෙතන කියන්න බෑ. ඒක ලොකු දිග කතාවක්. අම්මේ පෙනිවයිස් කියලා කවුන් කෙනෙක් පාව අල්ලන් ගිහිල්ලා හිර කරගෙන හිටියා. අයියාගේ යාළුවා ටිකයි තමයි ඇවිල්ලා මාව බේරගත්තේ. ඒකනේ මං චූටි පුතාට කිව්වේ අයියත් එක්ක රණ්ඩු කරන්න එපා. එයා ඔයාට ගොඩාක් ආදරෙයි. ආදරෙයි තමයි. තා පොඩ්ඩේ මයි මගේ යාළුවා ටිකයි හොඳ පාඩමක් ඉගෙන ගන්නවා. මේ මීහරකව හොයන්න ගිහිල්ලා. දැන් මීහරක කිව්ව මටද? නැතු ඉතින් මෙතන වෙන මීහරකෙක් නෑනේ. ඔන්න ඉතින් ආයි පටන් ගත්තද? අයියාගේ මල්ලිගේ රණ්ඩුව. මගෙන් ගුටි කන්න නැතුව දැන් දෙන්නම කාමරේට ගිහිල්ලා පාඩම් කරනවා. හරිද? අයියා තමයි යන්නේ මුලින්ම පටන් ගත්තේ මම නෙමෙයි. අමසේ බේරගෙන